ඊළඟට බලමු 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත් දැක්කෙන ප්‍රකාශ අතරින් බෙන්සීන් තියෙනවද වැරදි ප්‍රකාශය කුමක්ද කියලා. පළවෙනි වර්ණය තියෙනවා. ඒකේ මොකද්ද තියෙන්නේ? එක බෙන්සීන්ගේ සංප්‍රයුක්ත මුහුම පහත් දක්වා ඇති ආකාරයෙන් පෙන්වන්න. ඔය ඔබ බෙන්සීන් වල මුලින්ම නෝට් එකේ දෙන එකක් නේ. ළමයි බෙන්සීන් වල සංප්‍රයුක්ත ව්‍යුහ තමයි මේ දෙක. හරිද? මේවයි ඒකදී අපි දන්නවනේ මේ බන්ධනේ මෙතෙන්ට මේ බන්ධනේ මෙතෙන්ට කරනවා මේ බන්ධනේ මෙතෙන්ට කරනවා. සංප්‍රයුක්ත ව්‍යුහ තමයි මෙන්න මේ. හරිද? මේක සංප්‍රයුක්ත මුහුමනේ. මුහුම කියන්නේ මේ දෙන්නගෙම එකතු. ඒ කියන්නේ මේ දෙන්නගෙම තියෙන්න පුළුවන් ආකාරය නේ. ඒකට සංප්‍රයුක්ත මුහුම එන්නේ මෙන්න මේ ආකාරය. හරි. මේක තමයි සංප්‍රයුක්ත මුහුම, මේ තමයි සංප්‍රයුක්ත ව්‍යුහ. එහෙනම් මේකේ මොකද්ද? අංක 1 කියන එක මොකද්ද? අංක 1 කියන එක වැරදෙනවා. අපි ඊළඟ ටිකත් අපි පොඩ්ඩක් ටක් ගාලා බලගෙන ඉන්න. ඒක තමයි උත්තරේ. බෙන්සීනයේ කාබන් පරමාණු 6ම sp2 මුහුම් කරන වී පවතීලු. ඉතින් මෙයාලගේ මෙහෙමනේ තියෙන හයිඩ්‍රජන්. හරිද? හයිඩ්‍රජන් මෙහෙම තියෙන්නේ. එහෙනම් මෙයාලගේ sp2 තමයිනේ. එයි මෙතන සිග්මා බන්ධන 1යි 2යි 3යි. එහෙනම් sp කියලා ලිව්වා 3 එකක් අඩු කරා 2යි. එහෙනම් sp2 තමයි. එහෙනම් එකක් හරි. 3 බෙන්සීන් ඕනෑම කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දෙක එකමාගයක් ගනි. හරියටම හරි. ඒකට හේතුව මුහුම් කරන එකම වීම සෑම කාබන් පරමාණුවකම. 4 බෙන්සීන්ගේ සියලුම කාබන් හා කාබන් හයිඩ්‍රජන් බන්ධන කෝණවලට එකමාගයක් ඇත. හරියටම හරි. හේතුව මුහුම් කරන එකම වීම. බෙන්සීන්ගේ නයිට්‍රජන් පරමාණු සියල්ලම එකම තලයක පිහිටයි. හරියටම හරි. මේ හැම එකක්ම එකම තලයක තමයි. එක්ක x එක්ක y. xy විදිහට තියෙනවා. ඉතින් එහෙනම් මේකේ උත්තරේ ඒ කියන්නේ ප්‍රශ්න අංක 7ට උත්තරේ අංක